ගාන අඩුයි කියලා කුණු මාළු ගන්නවද? ගාන අඩුයි කියලා කුණු වෙච්චි මේ එළවලු ගන්නවද? ඉතින් ඒ නිසා අද කුමාර ජයකොඩි මහත්තයාට වෙලා තියෙන අර ඇටක හෙල් කාපු රිලවට වෙච්ච දේ වගේ මේවා සුද්ධ කරන්න වෙලා තියෙනවා. විදුලි බල ඇමතිතුමා කුමාර ජයකොඩි මහත්මයා ඊයේ පිළිගන්නවා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ගෙන්නන ලද ගල් අඟුරු වල ඒ ප්‍රමිතියේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ. ඉතින් ඕක තමයි අපි කිව්වේ. එතකොට දැන් කුමාර ජයකොඩි මහත්මයා පිළිගන්නවා නම් බාල ගල් අඟුරු ගෙනාපු නිසා මේ වගේ පාඩුවක් වුණයි කියලා මේකට කවුද වගේ කියන්නේ? දැන් මේ බාලා ගල් අඟුරු යෙදෙදත් මම පාර්ලිමේන්තුවේ කතා කරද්දී වටකල මහත්තයා කිව්වා ගාන අඩුයි කියලා. ඉතින් ගාන අඩුයි කියලා කුණු මාළු ගන්නවද? ගාන අඩුයි කියලා කුණු වෙච්චි මේ එළවලු ගන්නවද? හැබැයි කුණු මාළු කුණු එළවලු හරි මොනවා හරි බාල දෙයක් නරක් වෙච්ච දෙයක් ගද්දී ගානත් අඩුයි කොමිස් එකක් දෙන්නත් පුළුවන් ඕන. ජරාවරය යනකොට කුණු ගොඩක් කරගහගෙන යනකොට. ඉතින් ඒ නිසා අද කුමාර ජයකොඩි මහත්තයාට වෙලා තියෙන අර ඇටක හෙල් කාපු රිලවට වෙච්ච දේ වගේ අද මේවා සුද්ධ කරන්න වෙලා තියෙනවා. අද අපිට තියෙන වරතරම් ප්‍රශ්නේ දැන් මේ ගල් අඟුරු වංචාව පිළිබඳව සුද්ධ කිරීම කුමාර ජයකොඩි මහත්තයා විතරක් නෙමෙයි කරන්නේ. කුමාර ජයකොඩි මහත්තයාට වඩා නලින්ද ජයතිස්ස මහත්තයලා කරනවා. අපිට පොඩි සැකයක් තියෙනවා මේ ගල් අඟුරු වංචාව පිටිපස්සේ ඉන්නේ කුමාර ජයකොඩි මහත්තයාද එහෙම නැත්නම් පැලවත්තේ ටිල්වින් මහත්තයා ඇතුළු කණ්ඩායමද කියලා. මේකේ තාක්ෂණික අගයීම වෙනම වෙනවා. මූල්‍යමය අගයීම වෙන වෙනවා. එහෙනම් ඇයි මේ වගේ තාක්ෂණික අගයීමක් නොකර මේ වගේ ගල් අඟුරු ගේන්න මේගොල්ලෝ කටයුතු කරන්නේ? මේ සම්බන්ධව දැන් රජයේ ස්ථාවරය අපිට පැහැදිලි රජයේ ස්ථාවරය රජය පිළිගන්නවා. අපිට අලාභයක් උණයි කියලා. හැබැයි අලාභයක් උණා කියලා පිළිගන්නවට නෑ මේකට වගකියුත්තන්ට දඬුවම් ලැබෙන්න ඕන. එහෙම නැත්නම් මේක බරපතල තත්ත්වයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව ජනතාව දැනුවත්, රට දැනුවත් මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්න. ඒ වගේම අපි දන්නවා